ඉතින් good morning ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් මම රෂු. අද ටිකක් වෙනස් vlog එකක්. ඒ කියන්නේ මම උදේ ඉඳන් රෑ වෙනකම් මොනවද කරන්නේ කියලා තමයි ඔයාලත් එක්ක share කරගන්න යන්නේ. ඔයා බණ්ඩියම්ම කෙනෙක් නම් අනිවාර්යෙන් මේක බලන්න ඕනේ. මොකද ඔයාගේ stress කොහොමද අයින් කරන්නේ? ඒකෙන් බබාට කොහොමද වැදගත් වෙන්නේ? යාගේ brain එක develop වෙන්නේ? අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් ඔයාලත් එක්ක share කරගන්න මම ලෑස්තිලා ඉන්නවා. ඉතින් එහෙනම් දිගටම vlog එකත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම දැන් ලෑස්ති වෙන්නේ ඩියුටි යන්න. මට අද තියෙන්නේ මෝර්නින් ෂිෆ්ට් එකක්. ඉතින් උදේම නැගිටලා මම දැන් ලෑස්ති වෙන ගමන් ඉන්නේ. මේ දවස්වල මට නයිට් ඩියුටි වැටෙන්නේ නැහැ. මොකද පේෂන්ට්ලත් අඩුයි. ඉතින් බොහෝ දුරට ඊවිනිං ඩියුටි එකක් හරි මෝර්නින් ඩියුටි එකක් හරි තමයි වැටෙන්නේ. ඉතින් ප්‍රෙග්නන්ට් වුණාට පැය 24 ඩියුටි, පැය 18 ඩියුටි, 12 ඩියුටි ඒවත් කරා. මේ අන්තිම මාස දෙක තුන හින්දා චුට්ටක් අඩු කරලා තියෙන්නේ. අනික පේෂන්ට්ලත් අඩුයිනේ. ඒ නිසා නැත්තම් පේෂන්ට්ලා ටිකක් වැඩි වුණොත් අපි arrange කරගෙන ඩියුටි කරනවා. හැමෝම උදව් කරන මේ කාලේ හැමෝම ආදරෙන් අපිව බලා ගන්නවා. ඉතින් ඒ නිසා අපිට වැඩ කටයුතු කරගන්නත් ගොඩාක් ලේසි. ඉතින් ඩියුටි එකේ වුණත් මට එහෙම ලොකු ස්ට්‍රෙස් එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් හැමෝගෙම උදව් හම්බෙනවනේ. මෙන්න මෙයා අපිව බලන් ඉන්නේ කෑම කන වෙලාවට. අනිවාර්යෙන් අපි කෑම කන වෙලාව එයා දැන් හොඳටම දන්නවා. ඉතින් මෙයාට චූටි පැටවෝ ඉන්නවා. මෙයාට කිරි දෙන්න ඕනේ නේ. ඒ හින්දා ඉතින් අපිත් හැමදාම මෙයාට කෑම දෙන්න පුරුදු වෙලා හින්දා එයා අපිව බලන්න අනිවාර්යෙන් එනවා. මම ඩියුටි ඕෆ් වෙලා දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. මම අද මගේ යුනිෆෝම් සෝදන්න ඕනේ, සපත්තු සෝදන්න ඕනේ. අද මම නාන දවස. ඒ දේවල් තමයි දැන් කරන්න යන්නේ. එහෙනම් ඉක්මනට වොෂ් එකක් දාන් ඉන්නම්. පහුගිය දවස් ටිකේ හොඳටම වැහැලා කිසිම දෙයක් උනේ නෑ විදිහට තමයි දැන් අහස තියෙන්නේ. ඉතින් එහෙම තමයි. ඉතින් ස්වභාව ධර්මේ නේද? කොහොම හරි අවුව දැන් හොඳටම වැඩි. මම ගිය දවස් ටිකේ හරියට රෙදි වේද ගන්නත් බැරි වෙන හින්දා ඒ ඔක්කොම අවුවට දාගත්තා. වෙලාව 3ට විතර ඇති. දැන් තමයි මම කන්නේ. ඉතින් ඔක්කොටම කලින් කාලා ඉන්න ඕනේනේ. හොඳටම බඩගිනි.
ඉතින් මම බත් කාලා අඹ කෑවා. අම්මත් සතුටින් බබත් සතුටින්. ඉතින් කොහොමත් පළතුරු හැම මේ දවස්වල වැඩියෙන් කන්න ඕනේනේ. ඔන්න මම ඕඩර් කරපු පාසල් එකක් ඇවිල්ලා තිබ්බා. ඒක අන්බොක්ස් කරලා බලමු. මම හිතුවේ මේක මේ හොඳම කොටන් එක කියලා. ඒ වුණාට පොඩි සිල්ක් ගතියක් තියෙනවා. ඒ වුණාට අන්කම්ෆර්ටබල් නෑ බබාට. මේක මං ගත්තේ. එයාට එහෙම ලොකු හානියක් වෙන්නේ නෑ. ඒ කියන්නේ හොඳයි, රෙද්ද හොඳයි. ඉතින් මම බඩු ටිකක් දැන් ඕඩර් කරගෙන තියෙන්නේ. මොකද රූම් මේකෝවර් එකකුත් තියෙන හින්දා. ඉතින් එහෙනම් දැන් මම මේ ලෑස්ති වෙන්නේ. මම පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩ අපි ඩියුටි යනවා, එනවා. ඉතින් අපි බබා වෙනුවෙන් මුකුත්ම කරන්න වෙලාවක් නැහැනේ. ඒ හින්දා අපි පොඩ්ඩක් බබා වෙනුවෙන් වෙන් කරන්න ඕනේ කාලය. අපි හැමෝම බබෙක් විශ් කරනවා. ඉතින් ඒ බබා අපි ළඟට ආවට පස්සේ අම්මගේ හෝමෝන් වෙනස් වීමක් වෙනවානේ. එතකොට අම්මා ටිකක් හිටියට වැඩිය රූපේ අවලස්සන වෙන්න පුළුවන්, පිම්පල්ස් දාන්න පුළුවන්. ඒ වගේම මහත් වෙන්න පුළුවන්. සමහරක් අය මේ කළු වෙනවා, ඒ දේවල් වෙනවා. ගොඩාක් අය ඒ හින්දා මානසිකව වැටෙනවා. ඒ වගේම ඉස්සර කවපු කෑම කන්න බෑ, වමනේ එනවා, කොහෙවත් ඇවිදින්න බෑ. ඒ වගේ දේවල් හින්දා ගොඩක් අම්මලා මානසිකව වැටෙනවා මේ ප්‍රෙග්නන්සි එකත් එක්කම. ඒක බබාට කරන ලොකු අසාධාරණයක්. ඉතින් අපි දුකින් ඉන්න වෙලාවට අනිවාර්යෙන් බබත් ඉන්නේ දුකේ. ඒ හින්දා රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා අපි ගොඩක් සතුටින් ඉන්න ඕන ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ අපි කරන හැම දෙම බබාට බලපානවා කියලා. අපි සතුටින් ඉද්දී අපේ ඇඟේ හැපි හෝමෝන් ස්ටිමියුලේට් වෙනවානේ. ඒක අනිවාර්යෙන් බබාගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකට ගොඩාක් බලපානවා. ඒ නිසා ගොඩක් දුරට අම්මා සතුටින් ඉන්නවා නම් බබා නිරෝගී. ඉතින් බබාගේ මොළේ වර්ධනයට අපි මොනවද කරන්න ඕනේ? ඉතින් ඔයාට පොඩි ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. ගොඩක් අය දැන් දන්නවා. මොකද ක්ලිනික් වල ඉස්සරට වැඩිය අප්ඩේට් මේ දේවල් කියලා දෙනවා. ඉතින් මේ තියෙන්නේ මං කරන දේවල්. මම සාමාන්‍යයෙන් පුළුවන් හැම වෙලේම පොඩි චිත්‍රයක් පාට කරනවා. ඒ කියන්නේ ගොඩාක් නෙවෙයි, පොඩි විනාඩි 10ක් 15ක් වගේ චිත්‍රයක් පාට කරනවා. නැත්නම් චිත්‍රයක් අඳිනවා. ඒ වගේ දේවල් කරනවා. ආයෙ අපිට පුළුවන් ගණන් හදන්න, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම, ඒ වගේ පොඩි ගණන් තියෙන මේ දේවල් කරන්න. මේ වගේ අමිගුරමි නිර්මාණ, ඒ කියන්නේ ගොතන දේවල් මම මේවා YouTube එකෙන් බලාගෙන හදපු පළවෙනි එක අර බෝනික්කා. ඒක නිකන් පොඩ්ඩක් කැත වුණාට ඉතින් මට හරි සතුටුයි. ඉතින් මම දෙයක් බලාගෙන ඉගෙන ගන්නවා කියන්නේ කවුරු කියලා දීලා නෙවෙයි. ඉතින් මේ දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් ඔයා ක්ලේ නිර්මාණත් කරන්න පුළුවන්. අර කඩවල වල තියෙන්නේ ඒවා අරගෙන පොඩි නිර්මාණ කරන්න පුළුවන්. එතකොට අපි චූටි වැඩ කරද්දී ඒවා බබාට අනිවාර්යෙන් බලපානවා. ඉතින් ඔයා සින්දු කියන්න පුළුවන් කෙනෙක් නම් බබාට ඇහෙන සින්දු කියන්න. ඉතින් මේ දේවල් තමයි ඉතින් ගොඩාක් දුරට කරන්නේ. ඉතින් ඒ වගේම බබත් එක්ක නිතර කතා කරන්න ඕනේ. එයාව අත ගන්න ඕනේ ඒ දේවල් කරන්න. එතකොට බබා කොහොමත් නිරෝගී බබෙක් හම්බෙනවා. ඔන්න කතාවෙන් කතාව දවසත් ඉවර වීගෙන යන්නේ. ඉතින් තව පුළුවන් අපේ ආගම අනුව අපි කරන භාවනා වැඩසටහන්, ගාථාහන ඒවා ඒ දේවලුත් කරන්න. ඉතින් ඒව ඔක්කොම බබා අහගෙන ඉන්නේ. මාස 6-7 වෙද්දි ඉතින් බබාට ටිකක් ඇහෙනවනේ. ඉතින් ඒ හින්දා අපි බබත් එක්ක මේ දේවල් කරන්න ඕනේ. එතකොට බබා අනිවාර්යෙන් හොඳ බබෙක් මේ ලෝකෙට එනවා. අදත් මට කෑම එකක් හම්බෙනවා කිව්ව හින්දා අපි රැට ඉව්වේ නැහැ. ඉතින් ප්‍රෙග්නන්ට් කාලේ හැමෝම උදව් කරනවා, ආදරය කරනවා. මේ දේවල් කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. ඒ දේවල් හැමදාම මතක තියාගෙන එයාලට උදව් කරන්න ඕනේ. අද ගොඩක් දේවල් ෂෙයා කරගත්තනේ. ඒ වගේම මම ආසයි ඔයාලගේ කමෙන්ට්ස් කියවන්න. ඉතින් මාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. තව ලස්සන වීඩියෝස් ඉස්සරහට අරන් එනකම් අදට යනවා. බයි බයි.